ඔයාට පීනන්න ඕනේ නම් ඔයා වතුරට පනින්න ඕනේ. වැටෙන්න ඕනේ, අත් කැඩෙන්න ඕනේ, තුවාල වෙන්න ඕනේ, රිදෙන්න ඕනේ. කතා කරනවා කියන එක හරි ලස්සන සබ්ජෙක්ට් එකක්. හැබැයි මට පිරිසක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තට පස්සේ ඇඟ ගැහෙන්න ගන්නවා. කියන්න ආපු දේ අමතක වෙලා යනවා. සමහරුන්ට තව කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන කෙලින් කතා කරනවා. නිකන් හිටියට ඔයාට ඕන දේ වෙන්නේ නැහැ. පුරුදු පුහුණු වෙන්නේ නැතුව මේ ලෝකේ කිසිම දෙයක් ඔයාගේ ළඟට. ඇත්තටම මොකද්ද මේකට හේතුව? සමහරව ඉන්නවා පිරිසක් ඉස්සරහින් යනකොට ලැජ්ජ හිතෙනවා. බිම බලාගෙන යනවා. ඇවිදින්නේ කොහොමද කියලා තේරුම් ගන්න බැරි වෙනවා. සමහරුන්ට තව කෙනෙක්ගේ ඇස් දෙක දිහා බලාගෙන කෙලින් කතා කරන්න බෑ. වචන පැටලෙන්න ගන්නවා. දිව පැටලෙනවා. දාඩිය දානවා. ඇයි මේ? තව අය කල්පනා කරනවා තව කෙනෙක් ලස්සනට කතා කරනවා බලාගෙන ඉඳලා ඇයියනේ මට මෙහිම කතා කරන්න බැරි? මට පිරිසක් ඉස්සරහට ගිහිල්ලා හිටගත්තට පස්සේ ඇඟ ගැහෙන්න ගන්නවා. කියන්න ආපු දේ අමතක වෙලා යනවා. වචන පැටලෙනවා. මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා සමහරු කල්පනා කරනවා. තමන්ට තියෙන ප්‍රශ්නේ තමන්ටවත් හිතා ගන්න බැරුව සමහරු කල්පනා කරනවා. ඇත්තටම මොකද්ද මේකට හේතුව? අර ලස්සන කියමනක් තියෙනවා. අපිට කිසිම දෙයක් හරියට තේරුම් ගන්න නම් අපිට ඒක එක විදියකින් විතරක් ඉගෙනගෙන හරියන්නේ නැහැ. හිතන්න. ඔයාට පීනන්න ඉගෙන ගන්න ඕනේ. ඔයාට වතුරේ බැහැලා ඕනම වෙලාවක පීනන්න පුළුවන් වෙන්න ඕනේ. හැබැයි ඔයාට පීනන දිහා බලාගෙන ඉඳලා අනිත් මිනිස්සු පීනන දිහා බලාගෙන ඉඳලා ඔයාට පීනන්න ඉගෙන ගන්න බෑ. ඔයාට පීනන්න ඕනේ නම් ඔයා වතුරට පනින්න ඕනේ. වතුරට පැනලා වතුරත් එක්ක පොර බදලා පීනන විදිය ඉගෙන ගන්න ඕනේ. ඒක ප්‍රැක්ටිස් කරන්න. එහෙම නැතුවට කවදාවත් පීනන්න බෑ. සමහරු බයිසිකල් පදින්න පුළුවන්ද කියලා බලනවා. බයිසිකල් පදින දිහා බලාගෙන ඉඳලා. බෑ. ඔයාට බයිසිකල් පදින්න ඕන නම් ඔයා බයිසිකලයක් අරන් පදින විදිය උත්සාහ කරලා බලන්න ඕනේ. try කරලා බලන්න ඕනේ. එහෙම නැතුව ඔයාට කවදාවත් බයිසිකල් පදින්න බෑ. වැටෙන්න ඕනේ, අත් කැඩෙන්න ඕනේ, තුවාල වෙන්න ඕනේ, රිදෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයා බයිසිකල් පදින්න ඉගෙන ගන්න. ඉතින් ඔයාට අනිත් මිනිස්සු ඉස්සරහා ගිහිල්ලා ලස්සනට කතා කරන්න ඕනේ නම් ඔයා කතා කරනකොට මිනිස්සු හරි පුදුමයෙන් වගේ බලාගෙන ඉන්න ඕනේ නම් ඔයා කතා කරනකොට මිනිස්සු වගේ ප්‍රශ්න අහන්න ඕනේ නම් ඔයා කතා කරන එක මිනිස්සු රස විඳින්න ඕනේ නම් ඔයාට නිකන් මිනිස්සු කතා කරන දිහා විතරක් බලාගෙන ඉඳලා ඒක කරන්න බෑ. ඔයාට කතා කරන්න වෙනවා. මම කතා කරන විදිය හොඳද කියලා ඔයාට කතා කරලා බලන්න වෙනවා. සමහර විට ඔයාට වරදි. සමහර විට ඔයාට වචන පැටලෙයි. කියන්න යන දේ අමතක වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඔයා ඒ වෙනුවෙන් පුරුදු පුහුණු වෙන එක නතර කරලා නම් මේ වැඩේ කරන්න බෑ. කතා කරන්න ඕනේ නම් ලස්සනට මිනිස්සුන්ට දේවල් ගෙනියන්න ඕනේ නම් ඔයාට ඒක ප්‍රැක්ටිස් කරලා පුරුදු වෙලා පුහුණු වෙලා ඒ වෙනුවෙන් කැප වෙන්නම වෙනවා. නැත්නම් ඔයාට ඕන විදියට ඔයාගේ තියෙන හැඟීම් අදහස් අනිත් මිනිස්සුන්ට අරගෙන යන්න බැහැ. කතා කරනවා කියන එක හරි ලස්සන සබ්ජෙක්ට් එකක්. හැබැයි ඔයා කියන්නම් වාලේ අරමුණක් නැතුව කතා කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. හැබැයි අරමුණක් ඇතුව කතා කරන්න නම් ඔයා ඒ කතා කරන විදිය ඉගෙන ගන්න ඕන. එහෙම නැතුව ඔයාට හිතේ හැටියට ලස්සනට මිනිස්සුන්ට දේවල් අරගෙන යන්න බෑ.
ඔයාට යම් දෙයක් හරියට අවබෝධ කරගන්න ඕන නම් තේරුම් ගන්න ඕනේ නම් ඒක එක විදියකින් විතරක් උත්සාහ කරලා හරියන්නේ නැහැ. ඔයාට ඒක විදි කීපයකින් ආකාර කීපයකින් ඒක try කරලා බලන්න වෙනවා. එහෙම නැතුව නිකන් හිටියට ඔයාට ඕන දේ වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. හරියටම කිව්වොත් ඒක ඔයාගේ ලයිෆ් එකේ හැබිට් එකක් කරගන්න ඕනේ. ඔයාගේ ජීවිතේ හරියට උදේට දත්ම දිනවා වගේ පුරුද්දක් කරගන්න ඕනේ. එහෙම වුණොත් ඒක ඔයාගේ ජීවිතේ ලස්සනම, ඔයා කැමතිම, ඔයා වැඩිම ආදරය කරන කොටස බවට පත්. පුරුදු පුහුණු වෙන්නේ නැතුව මේ ලෝකේ කිසිම දෙයක් ඔයාගේ ළඟට